ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරන් ආවේ හරිම ලේසි රෙසිපි එකක්. වැඩි කතා නැතුව බලමුද කොහොමද මේක හදාගන්නේ කියලා. ඇස්ට්‍රා හරි බටර් හරි ගන්න පුළුවන්. ඊට පස්සේ ග්‍රයින්ඩ් කරගත්ත සීනි ටිකකුත් ඕනේ, බිත්තරයකුත් ඕනේ, වැනිලා ටිකකුත් ඕනේ. ඊට පස්සේ ඔයාලට තියෙන ඉතින් මේ ටික ඔක්කොම හොඳට බීට් කරගන්න. හොඳට මේ ටික හැමදේම හොඳට මිශ්‍ර වෙන විදිහට බීට්. ඉතින් අපි මේ ඔක්කොම ටික හොඳට බීට් කරගන්න ඕනේ. බීට් කරගන්න බැරි නම් ඔයාලට පුළුවන් හැන්දකින් හරි විස්ක් එකකින් හරි හොඳට මේ ටික මිශ්‍ර කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් පාන් පිටි එකතු කරන්න. පාන් පිටි එකතු කරගත්තට පස්සේ අපි එකතු කරගන්න ඕනේ බේකින් පවුඩර්. ඒ ටිකත් එකතු කරලා අපි මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. කැට හිටින්න නැති වෙන්න හොඳට උකුත් නැති ගොඩක් තියාරුත් නැති මිශ්‍රණයක් වෙන විදිහට අපි මේක හදා ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී මගේ මිශ්‍රණය ටිකක් උකුයි. ඒ හින්දා මම කිරිපිටි ටිකක් දිය කරලා මේකට එකතු කරගන්නම. එතකොට ඔයාලට පුළුවන් මේ මිශ්‍රණය ගොඩාක් උකු නැතුව ගානට පදමට හදා ගන්න. ඉතින් මේ විදිහට කිරි පොඩ්ඩක් එකතු කරලා හොඳට මේක මික්ස් කරගන්න. එතකොට ඔයාලට මම පෙන්නන්නම් කොහොමද මේකේ පදම තියෙන්න ඕනි කියලා. අපි හැන්දෙන් මේ වගේ උස්සනකොට එක දිගට වැටෙනවා වගේ නම් එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට අපේ මේ මිශ්‍රණය හරි පදමට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මේ වගේ තියෙන්න ඕනේ අපේ මිශ්‍රණය. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක පයිපින් බෑග් එකකට දාගන්න. පයිපින් බෑග් එකකට දාලා ඊට පස්සේ ඔයා ට්‍රේ එක ලෑස්ති කරගන්න ඕනේ මුලින්ම. ට්‍රේ එකට ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇඟිලි වල හැඩයට මේක මේ වෙන්න මේ විදිහට දාගන්න. මෙන්න මේ වගේ දාගත්තට පස්සේ ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ප්‍රී හීට් කරපු oven එකට දාලා මේ ටික බේක් කරගන්න තමයි ඕනේ. oven එක ඔයාලට පුළුවන් විනාඩි 10ක් විතර ප්‍රී හීට් කරගන්න. ඊට පස්සේ මේ ටික හොඳට අපි oven එකේ බේක් කරගන්නවා. මෙන්න මේ වගේ තමයි ඊට පස්සේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ වැඩි දෙයක් නෑ. ඔයාලට පුළුවන් ඩබල් බොයිල් ක්‍රමයට චොක්ලට් ටිකක් දිය කරගෙන ඒකේ තවරලා ගන්න. උකු විදිහට හදා ගන්නත් පුළුවන්. මම නම් පොඩක් දියාරුවට තමයි මේ චොක්ලට් මිශ්‍රණය හදාගත්තේ. කිරි චුට්ටකුත් එකතු කරලා. ඔයාලට මේක ඊට පස්සේ සෙට් කරගන්න ෆ්‍රිජ් එකේ තියලා තියන්නත් පුළුවන් ටික වෙලාවක්. ඉතින් හදලා බලන්න හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. පොඩ්ඩෝ එහෙම ගොඩක් ආස වෙයි. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා.